කාලෙකට කලින් ජීවිතය ගැන කතා කළ නාලිකාවක් තිබුණා. අපේ ජීවිතවල සැබෑ ගැටලු වලට පිළිතුරු ගොඩ දාන තැනක්. මේකට අපූර්ව ඉතිහාසයකුත් තියෙනවා. කාලයක් තිබුණා අපිටත් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න. වෛද්‍යවරයෙක් වෙන්න ජාතික රෝහලේ පුහුණු වීම කරන විට මුණ ගැහුණ ගොඩක් තරුණ ජීවිත ඇඳකට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා. රටක ශක්තිය වන තරුණ තරුණියෝ හිතනවාට වඩා වැඩි පිරිසක් එහෙම රෝගාතුර වෙලා. ඉතින් බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරයට ආව අපි ජීවිතය වෙනුවෙන්ම මොනාද කරන්න පුළුවන් කියලා හිතුවා. කාලයත් සමගම සුවහසක් පිරිසකගේ ආශිර්වාදයත් සමග අපිට ජීවිතය වෙනුවෙන්ම ලයිව් TV ආරම්භ කරන්නට පුළුවන් වුණා. The launch of the National Health TV. පසුගිය වසර 30 මුළුල්ලේම ජනතාවට සිංහලෙන් වෛද්‍ය විද්‍යාව කියා දුන් මට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් ජනතාවට මේ කටයුතු කරන්න පුළුවන් වීම පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙනවා. අපි අද TV channels කොච්චර තිබ්බත් අපේ ජීවිතය හදාගන්න පුළුවන් අදහස් දැනගන්න ලැබෙන අවස්ථා ඉතාමත් දුර්ලභයි. දැන් මේ නාලිකාව හරහා මේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න මිනිස්සුන්ට අවශ්‍ය කරන පසුබිම හදා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ දෙයක්. මේ දවස්වල අපිට දකින්න ලැබෙනවා බොහෝ අය අසනීප වෙනවා, හුඟක් ලෙඩ රෝග හැදෙනවා. ඉතින් මේ වගේ නාලිකාවක් පටන් ගන්න එක හොඳ දෙයක්. ඒකෙන් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කොරෝනාවත් සමගම රටම අඳුරුණා. ජනතාවත් රටත් ආර්ථික අර්බුද හමුවේ අසරණ වුණා. ලාභ පරමාර්ථ වලින් තොරව පවත්වාගෙන ගිය අපිටත් අවුරුදු 3කට පස්සේ ලයිව් TV විකාශන කටයුතු නවත්තන්නට සිද්ධ වුණා. අපේ නිවී ගියේ විකාශන කටයුතු. නමුත් ජීවිතය වෙනුවෙන්ම ලයිව් TV හි අරමුණු කිසිසේත්ම නිවී ගියේ නැහැ. අපි නැවත උපදිනවා. රට වෙනුවෙන්, අපි වෙනුවෙන් හෙට වෙනස් කරන්නට, ජීවිතය වෙනුවෙන්ම. අපි කතා කරන්නේ ඔබ ගැන. ඔබගේ නිරෝගීභාවය, සැනසිලිදායක ජීවිතය වෙනුවෙන්. දරුවන්ට ආරක්ෂාවක්, වැඩිහිටියන්ට ගෞරවයක්, තරුණයන්ට අරමුණු, සියල්ලන්ටම ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට දැන් අපි නැවත එන්නේ ඔබත් එක්ක. අපි නැවත අපේ රට නිර්මාණය කරගන්න. අභිමානවත් ජාතියක නැවත ඉපදීම සනිටුහන් කරමු. ලයිව් TV ජීවිතය වෙනුවෙන්ම.